ආයවන්වට රියානතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී ආයෂා දිසානායක වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්තරමුල්ල වෝටර් සේජ් හෝටලයේ රථකාලේදී පසුගිය 20 වෙනිදා මෙම අනතුර සිදු ඇති බව තමයි පොලිසිය සඳහන් කරලා තියෙන්නේ. මෙම අනතුරින් වයස අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තමයි වාර්තා වුණේ. මින් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලෙත් අනෙක් කාන්තාව ජයවර්ධනපුර මහ රෝහලෙත් ප්‍රතිකාර ලබන බව තමයි පොලිසිය පවසන්නේ. රංගන ශිල්පිනී ආයෂා දිසානායක පැදවූ මෝටර රථයේ වෝටර් ස්ටේජ් හෝටලයේ රථගාලේදී එක්වර පසුපසට දාවන වී අදාළ කාන්තාවන් දෙදෙනා ගැටී මෙම අනතුර සිදු වෙලා තියෙනවා. අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ එම හෝටලයේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙක් බව තමයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අනතුරින් එක් කාන්තාවගේ කෂේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දෙපාවලට බරපතල හානි සිදුව තිබුණා කියලා වාර්තා වෙනවා. මේ අනතුරින් පසු ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෝටර රථයේ පැදවූ රංගන ශිල්පිනියද 1990 හදිසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. එලෙස රෝහල්ගත කර රංගන ශිල්පිනිය රෝහල්ගත ප්‍රතිකාර ලැබමින් සිටියේදී පසුගිය 22 වෙනිදා පොලිසිය අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. අත්අඩංගුවට ගන්න අයව පසුගිය 23 වෙනිදා ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැරීමට කටයුතු කරලා ඇති බව තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඊට අමතරව අනතුරට ලක් වූ කාන්තාවක් වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 2,50,000ක් බැගින් ලබා දීමට රංගන ශිල්පිනිය එකඟ වී ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා.